මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න. ඕගොල්ලෝ අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කතාවක් කියන්නේ. ස්ටෝරි ටෙලින් කොහොමද මේ මට්ටමට ආවේ කියන එක. ආත්තම්ලගෙන් සීයලගෙන් කතන්දර අහනවා. ඔය එකෝමත් එක කියලා ගන්නකොටම ඕක මවා ගන්නවා. සීයාගේ කතන්දර වලින් පස්සේ බිහි වෙනවා නූර්ති, නාඩගම්, තීටර්, ස්ටේජ් ඩ්‍රාමාස් මේ වගේ අපිට වෙන කෙනෙක්ගේ කතාවක් අපිට අහන්න බලන්න දකින්න ක්‍රමයක් හැදෙනවා. ඊට පස්සේ රේඩියෝ ඩ්‍රාමාස් වලට මේක අප්ඩේට් වෙනවා. ඕගොල්ලෝ අහලා තියෙනවද මුවන් පැලස්ස කියලා රේඩියෝ ඩ්‍රාමා එකක්, රයිට්? මූඩ් එක හදනවා, බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් යනවා, සවුන්ඩ් ඉෆෙක්ට්ස් යනවා. අපි ඒක විඳින්න අපි හිතින් මවාගෙන. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ටෙලිවිෂන්. ටෙලිනාට්‍ය හදන්න පටන් ගන්නවා. අර සද්දෙට විතරක් තිබිච්ච එක ඔන්න රූප වලින් අපිට දකින්න පුළුවන් වෙනවා. ගුවන්විදුලි මාධ්‍යයට වඩා අපිට තව ටිකක් ෆීල් වෙන ප්‍රමාණය වැඩි වෙනවා, රයිට්? සවුන්ඩ්ස් තියෙනවා. අපිට ඒකේ රූප තියෙනවා. මේ රූප පසු කාලීනව කලර් ග්‍රේඩ් කරන්න පටන් ගන්නවා. කලර් ග්‍රේඩ් එකක් කරනවා කියන ළමයි සාමාන්‍යයෙන් කලර්ස් වෙනස් කරන එක නෙමෙයි. ඒකේ තියෙන මූඩ් එකට ගැලපෙන්න කලර් ග්‍රේඩින් එකක් කරාට පස්සේ තමයි අපිට මේ ෆීල් වෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. නිකමට හිතලා බලන්න අර 100ගෙන් කතන්දර අහලා ස්ටෝරි ටෙලින් පටන් ගනිපු අපි ස්ටෝරිස් බලන්න පුරුදු වෙලා මේ වෙනකොට අපි ස්ටෝරිස් ෆීල් කරන්න පුළුවන් ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මිනිස්සුන්ගේ ඇස් වලට නෙමෙයි, කන් වලට නෙමෙයි, මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න පුළුවන්. ෆිල්ම් එක කෙනෙක් වුණාම වැඩිපුරම උත්සාහ කරන්න ළමයි මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න. මේ හදවතට කතා කරොත් තමයි ඔයාගේ ෆිල්ම් එක සක්සස් වෙන්නේ.